සුබ දවසක් ඔයාලා හැමෝටම. අද මම අද සුපර් මාකට් එකට ගියා. මට මේ අහම්බෙන් වගේ මට හම්බුණා අවුරුදු 2කමාරකටත් පස්සේ මේ බටර් පොන්චි. ඉතින් මම හිතුවා පොඩ්ඩක් ඒක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න කියලා. ඉතින් ෂෙයා කරගන්න හිතුවේ මේක ඇත්තටම මේ ප්‍රාන්ස් වලම හැදෙන එකක්. මේක ප්‍රාන්සිම හැදෙන එකක්. ඉතින් ටිකක් ගණන් වැඩි. කියන්නේ ලංකාවේ මේ ඒ කියන්නේ මුදලට වැඩිය ටිකක් සාපේක්ෂව බලනකොට මේක ටිකක් ගණන් වැඩි. අර මේක ප්‍රමාණය වුණොත් ඒ කියන්නේ කුඩයි. ඒ වුණාට මේ මට හිතෙනවා මේක හොඳ ඇති කියලා. මොකද ඇත්තටම මම ගෙනල්ලත් නැහැ. මේ කියන්නේ ෆස්ට් ටයිම් නේ මට හම්බුනේ. ඒකෙන් ඉතින් මම ආසාවෙන් ගෙනාවා ටිකක්. මම ගෙනාවේ නම් සාමාන්‍යයෙන් එක වේලකට වගේ ඇති වෙන්න ප්‍රමාණය තමයි මම ගත්තේ. මොකද සාමාන්‍ය යූරෝ 2ක ප්‍රමාණයක් වගේ තමයි මම ගෙනාවේ. මොකද කිලෝ එකක් ඇවිල්ලා යූරෝ 7ක් වෙනවා. ඉතින් ඒකින්ද මම ගත්තේ මට ඕන ප්‍රමාණය විතරයි. මොකද පොඩි කට්ටිය කන්නේත් නැහැ මේක උයලා. හැබැයි මේකේ කොළ පාට එක මේ බොන්චි එක නම් මේ පොඩි කට්ටිය ඒ කට්ටිය නිකන් කනවා. හැබැයි උයලා කන්නේ නැහැ. උයලා දෙන්නෙක් කනවා මේ අනිත් එක්කෙනා කන්නේ නැහැ. ඉතින් ඒකින්ද එයා වැඩිපුරම කන්නේ අමුවෙන්. ගොඩක් එළවලු જાති එයා කන්නේ අමුවෙන්. උයලා කන්නේ නැහැ. ඉතින් ඒකින්ද එයාට වෙනම මේ බොන්චි ගෙනාපුවාම බොන්චි කැරට් කියුකම්බර් ඒ ටික ඔක්කොම ඉතින් එයාට කපලා මෙව කළා දුන්නාම එයා ඒ ටික බත් කන්න කලින් ඒ ටික කනවා. ඉතින් මට ඇත්තටම මේක පෙන්වන්න ඕනකම උනේ මොකද මට හම්බුනේ මේක අවුරුදු 2කමාරකට පස්සේ. ඒ හින්දා මට ආස හිතුණා මේ බොන්චි ටික දැක්කට පස්සේ ඉතින් මං ගෙනාවා. බලමු ඉතින් මම මේක උයලා රස බලනකම් පොඩ්ඩක් ඒ ඉවසිල්ලක් නැහැ. මොකද මේ ගොඩක් කාලෙකින් කාලා නැති හින්දා මේ බොන්චි එක මේ බටර් බොන්චි එක මේක ඒ වුණාට හරි රසයි. තෙල් දාලා මම හිතන්නේ මේක රසයි. මම මේක තෙල් දාපුවාම මම නිකන් ෂෝට් වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්නම්. මේ I think මේ වීඩියෝ එක බලපු හැමෝටම ගොඩක් ස්තුතියි. සුබ දවසක්.